ලංකාවේ බහුතරයක් මිනිස්සුන්ගේ තියෙන ගැටලුව තමයි මෙතරම් ගංවතුර තත්ත්වයකට පස්සෙත් වෛද්‍ය නිලධාරීන් නොමිලේ ලබා දෙන ඖෂධ ටිකවත් හරි ආකාරව භාවිතා කරන්නේ නැති එක. මේ ගංවතුර තත්ත්වයත් එක්ක අපිට නොපෙනෙන දේ තමයි මේ වතුර ඇතුලේ ජීවත් වෙන මිනිත්තුවකට මිලියන ගුණනයකින් තමන්ගේ ප්‍රමාණය වැඩි කරගන්න ලෙප්ටොස්පිරා ඉන්ටෙරගොන්ස් කියන ඇහැට නොපෙනෙන ජීවියෙක්ට ගං වතුරටත් නැති කරන්න බැරිවුණු ඔබේ ජීවිතය නැති කරන්න පුළුවන්වීම. ලෙප්ටොස්පිරා ඉන්ටෙරොගන්ස් කියන්නේ මීවුණ හැදෙන්න බලපාන ශුද්‍රජීවීන් වර්ගය. කොක්කක් තියෙන දඟරයක් විදියට හැඩගැහිලා ඉන්න මේ බැක්ටීරියාවන් මියන් වගේ ශීරපායි සතුන්ගේ ශරීරයේ බහුලව දක්නට ලැබෙනවා. මේ සතුන්ගේ මුත්‍ර එක්ක මේ බැක්ටීරියාවන් ජල මාර්ගවලට පිවිසුනාට පස්සේ එහෙම වතුරකට තුවාලයක් එක්ක මිනිස්සෙක් කකුල තිබ්බොත් ඒ තුවාලය හරහා ඔවුන් අපේ ඇඟ ඇතුළට රිංග ගන්නවා. අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මේ පිටස්තරයන්ව හඳුනාගත්තත් ඔවුන්ට විරුද්ධව සුදිරුදිරාණු ක්‍රියාත්මක කරන්න ටික වෙලාවක් යනවා. දින 5කට 7කට පස්සේ අපේ ශරීරයේ අලුත නිපදවුණු ප්‍රතිදේහවලින් මේ පිටස්තර බැක්ටීරියාවලට ලොකු පහර දීමක් සිද්ධ කරනවා. අවාසනාවකට මේ ප්‍රතිදේහවලින් බැක්ටීරියා මරණයට පත් වෙනවා වගේම අපේ අභ්‍යන්තර අවයව වන පෙනහළු, වකුගඩු, අක්මාව වගේ අවයවවලට ලොකු හානියක් සිද්ධ කරනවා. බැක්ටීරියාවන්ට නිරාවරණය වෙලා දින 3ක් වගේ කාලයක් ඇතුළත අධික උණක් සහ මස්පිඬු වේදනාවක් ඇති වෙන අතර ඇස් රතු පැහැගෙන්වෙනවා. අපේ රටේ බහුතරයක් මිනිස්සු මේක සාමාන්‍ය උණක් හෝ සෙම් ප්‍රතික්ෂාවක් කියලා වැරදි නිගමනයකට ඇවිත් අත් බෙහෙත් බොනව ලෙඩ අඩු කරගන්න බලාගෙන. හැබැයි එනිසා වෙන්නේ රෝගී තත්ත්වය තවත් උත්සන්න වෙන එක. රෝග ලක්ෂණ මතුවෙලා දවස් 7ක් වගේ යද්දී බැරිම තැන අපි රෝහලට යනවා. හැබැයි ඒ වෙද්දී අපේ අභ්‍යන්තර අවයවවලට වෙන්න ඕන හානිය වෙලා ඉවරයි. ඊට වැඩිය හොඳ නැද්ද? නොමිලේ හම්බෙන බෙහෙත් ටික බීලා වතුරට බහින එක. මේ ඔබේ තාත්තා වෙන්න පුළුවන්. එමත් නැත්නම් පුතා වෙන්න පුළුවන්. සැමියා වෙන්න පුළුවන්. නැත්නම් සමීපතෙක් වෙන්න පුළුවන්. පරක්කු වැඩි වෙන්න කලින් අපි පරිස්සම් වෙමු. මේ ආපදා සමය එකට අපි ජය ගමු.